සාකච්ඡාවක් යනවා ප්‍රාථමිකාංශයේ ගුරු භූමිකාව ගැන. ඒතර උතන අදහස මගේ අදහස තමයි දැන් පෙර පාසලෙන් ළමයි ගෙනලා ප්‍රාථමිකාංශයට බාර දෙනකොට සාමාන්‍යයෙන් පන්තියේ ළමයි භාගයක් විතර අඬනවා අම්මලා තාත්තලා යනකොට. ඒතර මේ ප්‍රාථමිකාංශයේ ගුරුවරිය තමයි ඒ අඬන ළමයි ටික ළඟට අරගෙන ත්‍රෝල් කරගෙන කතා කරලා හරි. ඒතර දෙමාපියෝ ගියාට පස්සේ උගන්වන්න පුළුවන් මානසික තත්ත්වයක් හරි ගස්ස ගන්න එක කරන්නේ මුලින්ම. එතකොට දෙමාපියන්ට ගෙදර ගිහිල්ලා නිදහස් මානසික තත්ත්වයක ඉන්න පුළුවන් වාතාවරණයක් තියෙන්නේ. එයාට විශ්වාසයක් තියෙනවා පන්ති කාමරයේ ඇතුලේ ඒ ගුරුවරිය ළමයි 30 35ක් ඉන්න පන්තියක් තමන්ගේ දරුවට හානියක් නොවන විදිහටයි අනික් ළමයින්ට හානියක් නොවන විදිහටයි හසුරවා ගනී කියන විශ්වාසය තියෙනවා. ඒතර මේක ලොකු අමාරු වැඩක්. මේක ලොකු අමාරු වැඩක්. මොකද චූටිම ළමයි ටිකක් ඒතර කියන කිසිම දෙයක් අහනවා අඩුයි. කියන ඉඳ ගන්න කියනකොට නැගිටිනවා නැගිටින්න කියනකොට ඉඳ ගන්නවා සමහර ඩෙස් එක ඇතුලේ හරි. ඒතර එක එක මට්ටමේ ළමයි චූටි ළමයිනේ හරි. ඒතර ඒ ළමයින්ට ඔක්කොටම එක හා සමානව සලකගෙන උගන්නගෙන ඔය දේවල් ටික කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මොකද මේ එක ළමයෙක් නෙමෙයිනේ. ඒතර ළමයි 35ක ඒතර එක ළමයෙක් බලන්න තියෙන අමාරුව ගත්තාම ළමයි 35ක් 32ක් 33ක් විතර පිරිසක් පැය 6ක් විතර තිස්සේ හසුරව ගන්නවා කියන එක ඉතාමත්ම අපහසු වැඩක්. ඊට අමතරව යාලට උගන්වන්න තියෙනවානේ. ඒකට අකුරු ඇඳලා පෙන්නන්න ඕන. අකුරු ලියන්න බෑ අතින් අල්ලන් අඳින්න ඕන. ඊට පස්සේ අකුරු වල ශබ්ද කියලා දෙන්න ඕන. ඒතර පිල්ලම් වල ශබ්ද කියලා දෙන්න ඕන. ඔය දැක්කොත් එහෙම පොඩ්ඩක් ඔය ප්‍රාථමිකාංශ ගුරුවරු නිකන් පිල්ලම් වල ශබ්ද කියලා දෙනකොට නිකන් අකු පයින් සයිස් එකට කෑ ගහනවා. කෑ ගගහා ඒ ශබ්ද කියලා දෙන්න ඕන. හරි. ඒතර ඉංග්‍රීසි ගන්නකො පුදුම විදිහට ළමයින්ට B අකුර D අකුර පැටලෙනවා. B ලියන්න දැන් D ලියනවා D ලියන්න දැන් B ලියනවා. ඒතර එහෙම විශාල සේවයක් කියලා කරනවා. ඒ කියන්නේ අකුරු ලියලා මේ පස් රූලෙන් ඩබල් රූලට ගෙනල්ලා තනි රූලට ගෙනල්ලා හරිද එහෙම කරනවා. එතකොට බත් එකක් කන්නේදී ළමයට කවනවා, සමහරට ළමයා ළඟට ගන්නවා, බත් එක ඔක්කොම ටික කාලා පෙන්නන්න කියනවා හරිද. එතකොට ළමයාගේ ලෙඩ දුක ඔක්කොම ගිහින් කියන්නේ ටීචර්ට කියන්නේ හරිද. එතකොට චූබරක් ආවොත් ඊට එහා පැත්තේ අවශ්‍යතාවයක් ආවොත් එතකොට ඒව ඔක්කොම ටික කරන්න ඕන හරිද. ඒ හැමදේම මේ ගුරුවරු ටික කරලා ක්‍රමානුකූලව මේ ළමයේ ගොඩනගනවා 1 සිට 5 දක්වා ප්‍රාථමික අංශය තුල. හැබැයි එයාලා ගැන ඒ කරන සේවය ගැන ඒක වැටුපට එහා ගිය සේවයක් කරේ. නමුත් ඒ ගැන නිසි ඇගීමක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඕක ඒ නිසි ඇගීමක් ලැබෙන්නේ නැහැ කියන තත්ත්වයේ උඩ ඒ ගුරුවරු පිස්ස ලොකු කලකිරීමකටපත් වුණොත් මේ ප්‍රාථමික අධ්‍යාපනය කියන එක බිඳ වැටෙනවා. ඒතර ඒක බිඳ වැටුණොත් එතනින් එහා පැත්තේ ද්විතීක තෘතීක අධ්‍යාපන කියන ඒවා ගැන කතා කරන්නම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද එතනින් අරන් දෙන කට්ටිය එතනින් එහාට ගෙනියන එක තමයි අනිත් ගුරුවරු ටික කරන්නේ.